තිරුවන් සරණයි. මට තව මෙහෙම දෙයක් අහන්න හිතුණා ඔයාලගේ. මොකක්ද දන්නවද? ඇත්තටම අපි මොනවද කරන්නේ? මම එහෙම අහනකොට ගොඩක් කට්ටිය අහයි අපි මොනවද නොකරන්නේ කියලා. නේද? අපි හැමදාම කරේ ඕක තමයි. ඒකයි අපි එකතැන පල් වෙවි ඉන්නේ. ඔයාලා කැමතිද ලබන ආත්මේ බල්ලෙක් වෙන්න? ඔයාලා කැමතිද ලබන ආත්මේ පූසෙක් වෙන්න? හාවෙක්, නරියෙක්, මැස්සෙක්, මදුරුවෙක්, වලහෙක්, කොටියෙක් ඔය මොකෙක්ම හරි වෙන්න ඔයාලා කැමතිද? ඔයාලා කැමති නැද්ද? අහපව උතුම් මනුෂ්‍යාත්මයක් ලබන්න. අහපව මේ දිව්‍ය තලයක උත්පත්ති ලබන්න කැමති නැද්ද? එහෙනම් පුතේ මම ඔයාලට මෙහෙම කියනවා. ලෝභ, දේශ, මෝහ කියන අංග තුنين චුට්ට බැහැර වෙලා අලෝභ, දේශ, අමෝහ කියන අංග තුනට යන්න. හරි සුන්දරයි සැහැල්ලුයි. ගොඩාක් බැමේ ඇතෑරෙනකොට පුතේ තමන්ට තමන් කවුද කියලා හරි ලස්සනට පේනවා. ඉතින් ඔයාලට යහපත් දවසක්. තිරුවන් සරණයි. සුවපත් වේවා.